මේ මම මේ ඩාලුත් මේ මට පොඩ්ඩක් කියන්න පුළුවන්ද බාත්රූම් එක කොහෙද තියෙන්නේ කියලා මට පොඩි බොකක් තාච්චිලා තියෙන්නේ. ඔහොම ගිහින් මමට හැරෙන්න දේවියන් වහන්සේ. යහපත. පොඩ්ඩක් ඉන්න. මට අරු කිව්වේ වමටද දකුණටද? මං හිතන්නේ දකුණට වෙන්නේ. හරි ගමන්නේ අපි යන්. අම්මට උඩෝ අපේ කාලවත් තිබ්බ නැති බාත්රූම් එකකට මල්ලි මේ. අම්මා බුදු ගණන් බෑක් කොයි දැනෙන්නේ මේක නිදාස් කරගත්තට පස්සේ. මෙන්න දැන් ලැබුණු විශේෂ පොත. උඩ ඉන්න දෙයියෝ කෝප වෙලාවට මන් දෝන්න එකපාරටම අහස කඩන් වැටෙන්න පටන් අරන් තියෙනවා. එම හේතුවෙන් ලෝකවාසී සියලුම ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා. ඉතින් මෙයට හේතු වන විද්‍යාඥයින් පවසන්නේ අධික වර්ෂාව හේතුවෙන් පෘථිවියේ උෂ්ණත්වය පහළ වැටි වායුන් ලෙස පැවති ජලය ඝන අයිස් බවට පත්වී ඒවා සිතාගත නොහැකි කහවර්ණ පැහැති ලවණයක් මිශ්‍ර වීමෙන් විවිධ බ්ලොක් බවට පරිවර්තනය වී බිමට වැටෙන බවයි. ඉතින් මෙම අර්බුදය පිළිබඳ ඔබ සමාව හඳුනන අප ජ්‍යොතිෂවේදී උද්දිකනෝ මුසුකෝ මහතා මෙවන් අදහසක් පළ කරනවා. ඇත්තටම මේ වගේ දේවල් වෙන්නේ හරිම කලාතුරකින්. ඒ කියන්නේ දෙන්න දෙයයන්ට මොකක් හරි විශ්ලේෂණයක් වුණා තමයි මේ